තාරා දෙවඟන මෙහෙමයි කියලා එක පාර්ටේෂන් එකකින් කියලා දෙන්න අමාරු වෙනවා. කොටසක් කියලා දෙන්නම් කියලා කියන. තාරා දෙවඟන කියලා කියන්නේ මහා ගුණ සම්පන්න අවලෝකීතේශ්වරගේ අභ්‍යන්තර කායක් වේ. ඇතුලේ සිටින කායක් වේ. අවලෝකීතේශ්වරගෙත් ඇතුලේ සිටින කායක් වේ. ඇයට යන්න බැරි තැනක් නැති වෙයි. ඇයට යන්න බැරි තැනක් නැති වෙයි. පිරිමින්ගේ ඇතුළට යෑමට හැකියාවක් තියෙනවා. ගැහණුන්ගේ ඇතුළට යෑමට හැකියාවක් තියෙනවා. අවලෝකීතේශ්වර අභ්‍යන්තරයේ සිටින කෙනෙක් වේ. පිරිමි ස්වරූපයක් ඕන නම් පිරිමි ස්වරූපයක් ගැනීමටත් හැකියාව තියෙනවා. ගැහණු ස්වරූපයක් ඕන නම් ගැහණු ස්වරූපයක් ගැනීමටත් හැකියාව තියෙනවා. මෙය විශ්වදොරටුවේ ආරක්ෂාව සඳහා පැනවිච්ච නාමයක් වෙනවා. අවලෝකීතේශ්වර කියලා කියන්නේ විශ්වදොරටුවට වෙනවා. විශ්වදොරටුවේ ආරක්ෂාව සඳහා පැනවිච්ච නාමයක් තාරා දෙවඟන වෙනවා. දැන් අවලෝකීතේශ්වර කෙලින්ම පහළ වුණොත් ඔහුට ආර්ය මහා සංඝරත්නය හදාගන්න විදියක් නැහැ. ඔහුට මහා සංඝරත්නය හදන්න විදියක් නැති හේතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අවලෝකීතේශ්වරට නැහැ. මෙන්න මෙතෙන්දී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වහන්සේ කෙනෙකුගේ පසුපසින් හැදෙන්න ඕන කට්ටිය අවලෝකීතේශ්වරට නිර්මාණය වීගෙන එනකොට මේ බොරු හොර රහතුන් අවලෝකීතේශ්වරයන්ගේ පසුපසින් වැටෙන්න ලෑස්ති වෙනකොට ඒ කට්ටියන් ගාවට කොහේ හරි ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හදපු දියණියක් අරගෙන ගැහණියක් අරගෙන ඒකේ ඇතුළට ගිහිල්ලා අර රහතන් වහන්සේ හම්බෙන්න යනවා. අවලෝකීතේශ්වරගෙන් රහත් වෙච්ච එක හම්බෙන්න යන්නේ තාරා දෙවඟන වෙන්නේ. එක ස්වරූපයකින් විතරක් දකින්න හැකියාවක් නැති වෙන්නේ. කවුරු හරි 180 අරගෙන රහත් කියලා කියනවා. අනිත් පැත්තෙන් ඇත්තේ තාරා දෙවඟනේ කියලා කියනවා. කවුරු හරි කියන්නේ. රෙද්දත් එක නැති කරන්න එන කෙනෙක්. තාරා කියලා කියන්නේ අවලෝකීතේශ්වර යන ගමන බිඳින්න එන කෙනෙක් වෙන. අවලෝකීතේශ්වර යන ගමන බිඳින්න එන කෙනෙක් වෙන. බින්දල ඉවරලා කියනවා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ අවලෝකීතේශ්වරයන්ට පිට දීලා එතර කරන්නයි කියලා. කොහෙන් හරි මඩවලක් හදලා පාරක් කඩලා ආරක් හදලා එතෙන්ට කවුරු හරි එනකම් බලාගෙන ඉන්නෙත් තාරා දෙවඟන වෙන. අර සුමිත්‍රා ඇදගෙන යන්නේ තාරා දෙවඟන වෙන. දීපංකර පාද මූලයට සුමිත්‍රා මල් පුදන්න යන්නේ. ඒ සුමිත්‍රා ඇදගෙන යන්නේ තාරා දෙවඟන වෙන. පාර කඩලා තියෙන. පාර කැඩුවෙන් පස්සේ බෝධිසත්වවරයෙකුට හැකියාව තියෙන උපරිම පූජාව කරා. ලොකුම පූජාව කරන්න. පාරක් කැඩුවෙන් පස්සේ බුදුන් වඩින මග පාර කැඩුවෙන් පස්සේ අන බෝධිසත්වෙක් ඉන්නෝ නම් ඔහුට බැරෑරුම්ම රාජකාරිය කිරීමට හැකියාව තියෙනවා. අපහසුම රාජකාරිය. එදා සුමේද ඒ බැරෑරුම් රාජකාරිය තුල හිටිය වෙනවා. නමුත් දීපංකර බුදුන් පසුපසින් හිටපු අග්‍ර ශ්‍රාවකයෝ මෙහෙම පිට දෙනවා නම් අපිට දෙනවා ඇති. අපිත් පා ගන්න ඕනේ කියලා හිතන්නේ නැති කියලා කියනවා. නමුත් අන බුදුන් පුදන පුතුන් කුල පුතුන් අතන පෙන්නුවේ කවුද කියලා හුවොත් පාර කැඩුවේ තාරා දෙවඟන වෙනවා. පාරේ ආරක් හැදුවේ තාරා දෙවඟන වෙනවා. ඒ වගේම සුමිත්‍රාගේ පැතුම ඉටු කරන්න සුමිත්‍රා ඇදගෙන ආවෙත් ඒ කඩපු පාර ගාවට පාර කඩපු තැනටම ඇදගෙන එන. එතෙන්ටම ඇදගෙන ඇවිල්ලිවෙලා ඇගේ පැතුමත් ඉෂ්ට කරවන්නේ මේ සියල්ල කරවන්නේ තාරා දෙවඟන වෙනවා. සියල්ල කරවන්නේ තාරා දෙවඟන වෙනවා. දැන් මේ අවලෝකීතේශ්වරත් බුදු කෙනෙක් වගේ ඇවිදින්න ලෑස්ති වුණොත් වෙන ටික අහගන්න කියලා කියනවා. යන මග පාර කඩන අංක 1ට. අවලෝකීතේශ්වරත් අර බුදුන් වගේ යන්න ලෑස්ති වෙන හොර රහතුන් අරගෙන. තාම කෙලස් පරිනිර්වාණයට පත් කරගත්තේ නැති උන් අරගෙන යන්න ලෑස්ති වෙන අවලෝකීතේශ්වරත් තථාගත කෙනෙක් වගේ. යන්න ලෑස්ති වෙනකොට තාරේ එනවා. තාර ඇවිල්ලා පාර කඩනවා. පාර කැඩුවෙන් පස්සේ බොහොම ලස්සන කෙනෙක් ආකාරයට පෙනී සිටිනවා. පාර කඩලා මේ අර අවලෝකීතේශ්වරගේ පස්සෙන් ඉන්න අග්‍ර ශ්‍රාවක ඉස්සරහට පනිනවා. නංගි එහෙම මේ අපේ ගුරුන් වහන්සේ එහෙම හම්බ වෙන්න බෑ නංගි.
කොහොම හම්බෙන්න පුළුවන්? කොහොම ඔයා කවුද? මම තමයි ඒකේ අග්‍ර කෙනා. අවලෝකීතේශ්වරද කියලා දන්නේ නැහැ. දොරටුවේ අග්‍ර කෙනා මං කියලා ඉස්සරහට පනින. තාරා දෙවඟන මුලින්ම අල්ලන්නේ අවලෝකීතේශ්වර පසුපසින් හැදෙන්නා වූ ප්‍රධානිය වේ. එයා අල්ලලිවල එයා නැත්තරම නැතිකොල්ල දාන. තාරා දෙවඟගේ කෙටිම කතාව මේක වේ. අවලෝකීතේශ්වරත් තථාගත කෙනෙක් කරන කාර්යය කරාට අර අග්‍ර ශ්‍රාවකයෝ 80 මහ ශ්‍රාවකයෝ පිළිවෙලින් පසුපසින් හැදෙන්න දෙන්නේ නැහැ කියලා කියනවා. එතන හැදෙන්නේ බොරුකාරයෝ. බොරුකාරයන්ගේ ප්‍රධාන බොරුකාරයා අරගෙන ඉවරලා අවලෝකීතේශ්වරට මල් පුදන්න ලෑස්ති වෙනවා. තාරා දෙවඟ නැති. හදවතින්ම පුදන්න ලෑස්ති වෙනවා. පුදන්න ලෑස්ති වෙනකොට එතන සිද්ධ වෙන ටික බලාගෙන ඉන්න. බෝධිසත්වයෙක් ඉදිරිපත් වෙනව නම් ප්‍රශ්නයක් නැති වෙන්නේ. බෝධිසත්වයෙක් කසාවතක් පෙරව ගත්තේ නැති රහත් වෙනෝ කිය ගත්ත එකෙක් ඉදිරිපත් වෙනව නම් ප්‍රශ්නයක් නැති වෙනෝ අවලෝකීතේශ්වරයන් එතර කරා. එතර කරනවා කියලා කියන්නේ දැනට ඉන්නේ සයුර තරණය කරලා බිනෝ අවලෝකීතේශ්වර ඉපදිච්ච භූමිය තුල අවලෝකීතේශ්වර නැති වෙනවා. ඉන්න තැන අවලෝකීතේශ්වර ඉන්න තැන කිසි කෙනෙක් නැති වෙනවා. නමුත් අග්‍ර ශ්‍රාවකයෝ හැදිලා තියෙන මාර සිද්ධියනේ. අග්‍ර ශ්‍රාවකයෝ හැදිලා තියෙන. ලෝකෙ තැනින් තැන අග්‍ර වෙලා ඉන්න කට්ටිය. අන්න ඒකේ ප්‍රධාන කෙනා හොයා ගන්නවා. පිරිමියෙක්නේ බුදු කෙනෙකුට අග්‍ර වෙනම කියලා කියන්නේ. පිරිමිනේ අග්‍ර වෙනම කියලා. ගෑනුන්ට අග්‍ර වෙන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ සාරිපුත්‍ර මොග්ගල්ලාන වෙන්න ගෑනු දෙන්නෙකුට බැරි වෙයි. පිරිමිම වන හේයින් දෙවඟන තාර වෙනවා කියලා කියනවා. පාර කඩලි වෙලා බලාගෙන ඉන්නවා කියලා කියනවා. අර පස්සෙන් ඉන්න සාරිපුත්‍ර ඉස්සරහට ඇවිල්ලා මං එතර කරන්නම් ඔබ වහන්සේ. මං එතර කරන්නම් ඔබ වහන්සේ. මේ මඩවලෙන් මං එතර කරන්නම් ඔබ වහන්සේ. මට මේ සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා මේ තාරා දෙවඟන වගේ කෙනා මට දෙන්නකෝ කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද? එදා අර සුමේද මඩවලේ හාන්සි වෙන වෙලාවේ දීපංකර පාද මූලයේදී පස්සෙන් හිටපු අග්‍ර ශ්‍රාවක එතෙන්ට පැනලා පස්සෙන් හිටපු අග්‍ර ශ්‍රාවක එතෙන්ට පැනලා නංගි ලස්සන නිසා සුමිත්‍ර ලස්සන නිසා මඩවලේ හාන්සි වෙලා තථාගතයන් මගේ පිට උඩින් වඩි මටත් බුදු වෙන්න ඕන කියලා කිව්වනම් එතන ඉන්නේ දීපංකර බුදුහාමුදුරුවෝ. එතන ඉන්නේ අවලෝකීතේශ්වරෝ. දීපංකර බුදුහාමුදුරුවෝගේ පස්සෙන් හිටපු කිසි කෙනෙක් ඉස්සරහින් මල් පුදන්න එන ගෑනුන්ගේ දිහා බැලුවේ නැහැ කියලා කියනවා. ඉස්සරහින් මල් පුදන්න එන ගෑනුන්ගේ දිහා බැලුවේ නැහැ කියලා කියනවා. ගෑනුන්ට හැකියාව තියෙන අග්‍ර ශ්‍රාවකල්ලලි වෙලා අර බුදුන් නැති කරලා දාන. අග්‍ර ශ්‍රාවක අරගෙන අර බුදුන් නැති කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. දැන් අවලෝකීතේශ්වර බුදු කෙනෙක් නෙවෙයි. නමුත් සර්ව තථාගතෝ වේ. මෙයා සර්ව තථාගත කිරීම සඳහා මොහුගේ පසුපසින් යන ප්‍රධානියාල්ලලි වෙලා ඌ නැති කළ යුතුයි. අන්නේ නැති කරන්න එන්නේ තාරා දෙවඟනේ. අවලෝකීතේශ්වරට ඊගාවට යන්න තියෙන ඉස්සරහට නෙවෙයි. දංගෙවල් වල වඩින්න විදියක් නැති වෙයි. පින්කම් වලට සහභාගී වෙන්න විදියක් නැති වෙයි. මිනිස්සු හම්බ වෙන්න විදියක් නැති වෙයි. අඩු ගානේ ජන්ම භූමියටවත් එන්න විදියක් නැති වෙයි. මොකක් කරයින් පස්සේ අග්‍ර ශ්‍රාවක අල්ලලා ඉවරලා ඌව නැති කොල්ල දැම්මෙන් පස්සේ අවලෝකීතේශ්වර තනි වෙනම කියලා. අවලෝකීතේශ්වරගේ බලය පරාක්‍රමය වැඩි වෙන්න හේතුව වෙන්නේ අර පසුපසින් හැදෙන එක නැති කරයින් පස්සේ අවලෝකීතේශ්වරට ඉස්සරහට නෙවෙයි යන්න තියෙනවා කියලා කියන්නේ. ආපහු යන්න තියෙනවා කියලා කියන්නේ පරිනිර්වාණ ධාතුවට. මහා පරිනිබ්බාණය කරාම ඔබට යන්න සිද්ධ වෙනවා කියලා කියනවා. ඔබ උනානම් අවලෝකීතේශ්වර විවෘත කරා නම් විශ්ව දොරටුව ඔබේ පසුපසින් අග්‍ර ශ්‍රාවකයෝ කියන කට්ටිය හැදෙන්නේ නැහැ කියලා කියනවා. ඔබේ පසුපසින් ඇතිය කියලා කියන 84000ක් මහ බෝසත්තුරු. ඒ කට්ටිය කිසි දින හිස මුඩු කරගෙන බුදුවරු පසුපසින් යන කට්ටිය නෙවෙයි කියලා කියනවා. ඔබ හැරෙන්න කියලා කියන ඔබේ ශූන්‍යත්වයට. ඔබ හැරෙන්න කියලා කියන නැවත ගිහින් ආපු පරිනිර්වාණ ධාතුවට හැරෙනකොට බලය කොච්චරද කියලා. අසීමිත බලයක්. අවලෝකීතේශ්වරනේ බුදු කෙනෙක් තනි වුණක් තියෙනවා. අර
මහා සංඝරත්නය අපිලිවලක් වුණොත් එහෙම ඒවට බුදුවරුන්ට පණිට්ටු අරන් යන්න සිද්ධ වෙනවා අරුන්ගේ කක්ක හොවල. අපිලිවලක් එහෙම වුණොත් ඒකින්ද එහෙම අපිලිවල අනිවාර්යෙන් අවලෝකීතේශ්වරට සිද්ධ වෙන බව දන්නේ තාරගෙන. තාර ඇවිල්ලිවිල්ලා අවලෝකීතේශ්වර පසුපසින් හැදෙන්න හදන පිරිවර යන්න හදන මග කඩනවා කියලා. පසුපසින් හැදෙන්න හදන පිරිවර යන්න හදන මග පසුපසින් යන්න හදන මග කඩනවා කියලා කියනවා. අවලෝකීතේශ්වර තනි පුද්ගලයෙක් කරනවා කියලා. අග්‍ර ශාවකයෝ නැති කරලා දානවා කියලා කියනවා. මේ සියල්ල කරන්නේ තාරා දෙවඟන නෙමෙයි. මේ සියල්ල කරන්නේ ප්‍රායෝගිකව ශරීර වලින් පෙනී සිටලා. එක එක ගෑල් ළමයිගේ ගෑනුන්ගේ අස්සරින්ගලි වෙලා අග්‍ර ශාවක නැති කරන්න මහ මෙහෙයුමක් කරනවා. අග්‍ර ශාවක අවලෝකීතේශ්වරට හැදෙන්න හදන අග්‍ර ශාවක විනාශ කරන්න ඉන්නේ තාරා දෙවඟන නෙමෙයි. එයා අයින් කරන් පස්සේ අවලෝකීතේශ්වරට තවත් අර බුදුවරුන් ඇවිද්දා වගේ සාරිපුත්‍ර මේ මොග්ගල්ලාන මේ 80 මහ ශ්‍රාවකයෝ මේ මගේ සේනාව මේ කිය යන්න බැරි. මතක තියාගන්න කියලා කියන අවලෝකීතේශ්වර තනි වෙනවා නොවනවා කියලා. අවලෝකීතේශ්වර අනිත් පැත්තට හැරුණ ගමන් මේ පැත්තේ ඉන්නේ සද්දා සම්පන්න 84000ක් වෙන. පස්ස පැත්තට හැරුණයින් පස්සේ යන්නා මග හබක් වුණා. පස්සෙන් හිටපු අග්‍ර ශාවක ඉස්සරහට පැනලි වෙලා අනේ මේ ගෑල් ළමයා මට මතු භවයකදී බුදු වීම සඳහා මෙතන කපුකම කතා කරන්නයි කියලා කිව්වා. මටම කිව්වා. මගේ පස්සෙන් හිටපු අග්‍ර ශාවක අවලෝකීතේශ්වරක පස්සෙන් හැදිච්ච අග්‍ර ශාවක කිව්වා මෙතන කපුකම කතා කරන්නේ මේ ගෑල් ළමයා මට හොඳයි කියලා මට මේ ගැලපෙන්නේ කියලා කිව්වා. අර ආවේ තාරවේ. ආවේ පාර කඩන්න වෙන. පස්සෙන් හිටපු ප්‍රධානිය අරගෙන ඉවිල්ලා විනාශ කරලා දැම්මයින් පස්සේ අන්න අවලෝකීතේශ්වර නියමය අවලෝකීතේශ්වර එතන නිර්මාණය වුණා කියලා කියනවා. නමුත් අවලෝකීතේශ්වර තනි වෙන්නේ නැහැ කියලා කියන සද්දා සම්පන්න 84000ක් ඉන්නවා කියලා කියනවා. පසුපසට යනකොට මංජුශ්‍රී මුලින්ම හම්බෙයි. මංජුශ්‍රී බෝධිසත්වය. අනිත් පැත්තට හැරිච්ච ගමන් මංජුශ්‍රී බෝධිසත්වය හම්බෙයි. හම්බුනන් පස්සේ ඔහුට කියනවා මට මේ දැන් අර තේරවාදී ත්‍රිපිටකයේ ඉස්සරහට ගෙනියන්න විදියක් නැහැ. ඉස්සරහට ගෙනියන්න විදියක් නැහැ. පස්සෙන් ආපු එක රහත් වගේ වෙලා ඉඳලා ගෑල්ලමෙක් දැක්කම පස්සේ යන්න සිද්ධ වෙච්ච දේ දැක්කම ඒ ආවේ තාරා දෙවඟට පාර කඩන්න ආපු එක කීවේ මංජුශ්‍රී බෝධිසත්වයන්ට කියනවා මට මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙන මෙන්න මේ ටික කරලා දෙන්නේ කියලා කියනවා. මංජුශ්‍රී බෝධිසත්වයන් ගාව අර මගේ පස්සෙන් හැදෙන්න හදපු අග්‍ර ශාවක වගේ 10 ගුණයක ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ප්‍රඥාව තියෙන සද්ධාව මත වදනම් වෙලා. ඊට පස්සේ මංජුශ්‍රී බෝධිසත්වයන්ට කියනවා මේ සූත්‍රය එළියට ගන්න මින් ඉස්සරහට මේ 180 තේරවාදික ගමනක් නැහැ කියලා කියනවා. අරියත් බුද්ධ බලයෙන් පච්චේක බුද්ධ බලයෙන් සත්‍ය ඔබට ගන්න මට සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ අග්‍ර ශාවක නැහැනේ. අග්‍ර ශාවකාර තාරා දෙමඟ නැවිලා කෑවනේ. ඒ කරන්නේ පොඩි පහේදයක් කරවන්න නොවේ. අවලෝකීතේශ්වරගේ පූර්ණ බලය එළියට ගැනීම සඳහා තාරා දෙවඟන ඇවිල්ලා අවලෝකීතේශ්වරයන් පසුපසින් හැදෙන්න හදන්නා වූ අග්‍ර ශ්‍රාවකයෝ විනාශ කරනවා කියන්නේ. ඇගේ මූලික ප්‍රාර්ථනාව මේක වෙනවා. අවලෝකීතේශ්වරත් බුදු කෙනෙක් කරන කාර්යය දොරටු විවෘත කළ කරනවා කියලා කියනවා. අග්‍ර ශ්‍රාවකයෝ හැදෙන්න එහෙම ලෑස්තුනොත් අන්න උන් විනාශ කරන්න එන්නේ තාරා දෙවඟන වෙන. එතන විනාශ කරායින් පස්සේ අය තවත් වැඩ කරන්න ඕනේ නැති ලෝකෙට.